සෑම මෙයමකටම අවශ්‍ය වන්නේ නිවැරදමින් මෙවලමයි. නාගරික වේගය සහ දුරගමන් සඳහා උපරිම ඔරොත්තු දීමේ හැකියාව. මේ නිසාන් මැක්නයින් ටෙක්න ප්ලස් AMT රථයයි. මැග්නයිට් මිෂන්හි හද ගැස්ම අරමුණ පූර්ණ පාලනය. ඊසි තාක්ෂණය අපි සබ්කම්පෙක්් SUV රථයකට කළ හැකි සීමාවන් පුල්ලු කරනවා. 72PS ජවය සිට අංශක 360ක රවුන්් විය් පුළුල් දර්ශනය දක්වා. මෙම යන්ත්‍රයේ සැබෑ ශක්ති නදුනා ගන්නා නෝහෝවස් තාක්ෂණික විග්‍රහයන්. සෑම කිලෝමීටරයකින් උපරිම පල ලබා ගැනීමට රහස්‍ය ටිප්සැන් ට්‍රික්ස්. සහ පාරවල් මතකයම් බවට පත් කරන අපූරු සංචාරක අත්දැකීම්. තරාත්මකයි ජව සම්පන්නයි සොයා ගැනීමයි. මෙයයි මැග්නයිට් ටීම්කරුවන් සඳහා පූර්ණ මාර්ගෝපදේශනය. අයිබෝන් සියලු දෙනාට අද අපි කරන්න යන්නේ ගොඩක් දෙනෙක් රික්වෙස්ට් කරපු වීඩියෝ එකක්. ඒක තමා මේ ස්ටීරින් වීල් එකේ තියෙන ෆන්ක්ෂන්ස් ගැන වීඩියෝ එකක්. මේකෙදි මුලින්ම කියන්න ඕනේ මේ ස්ටීරින් වීල් එකේ කොටස් දෙකක් තියෙනවා. වම් පැත්ත තියෙන්නේ ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් එකට අදාළ ෆන්ක්ෂන්ස් වලට තමයි වම් පැත්තේ බටන්ස් තියෙන්නේ. ඒතකොට දකුණු පැත්තේ බටන්ස් තියෙන්නේ ඩෑෂ්බෝඩ් එකේ තියෙන ෆන්ක්ෂන්ස් වලට. හරි, අපි මුලින්ම දැන් කතා කරමු වම් පැත්තේ එහෙම නැත්නම් ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් එකට අදාළ තියෙන ෆන්ක්ෂන්ස් ගැන. මේකෙදි මුලින්ම මේ ප්ලස් මයිනස් එකකින් ඔයාලට වොලියුම් අප් ඩවුන් කරන්න පුළුවන්. for example මේ ප්ලස් එකකින් වොලියුම් එක අප් කරන්න පුළුවන්, මේකෙන් ඩවුන් කරන්න පුළුවන්. ඊට පස්සේ මේ මෝඩ් එකෙන් ඔයාලට සෝං එක වෙනස් කරන්න පුළුවන්. ඊට පස්සේ මේ සෝස් එකෙන් ඔයාලගේ ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් එකට රේඩියෝ එක තව USB එක Android එකට කනෙක්ට් කරලා තියෙනවා නම් ඒ අදාළ සෝසර්ස් වලට චේන්ජ් කරන්න පුළුවන්. for example මම දැනට මගේ USB එක කනෙක්ට් කරලා නැහැ. මගේ රේඩියෝ එකයි Android එකයි විතරයි තියෙන්නේ. ඒතර මේ source button එක press කරපු ගමන් එයා shift වෙනවා රේඩියෝ එකට මුලින්ම. ඊට පස්සේ දැන් ආයෙ main source button එක press කරාම තිබ්බ Android එකට change වෙනවා. ඊට පස්සේ මේ button එකකින් ඔයාලගේ voice assistant Google නම් එහෙම නැත්නම් Android Auto නම් Google Voice එකට එහෙම නැත්නම් Apple CarPlay තියෙනවා නම් Siri එකට change කරන්න පුළුවන්. දැන් ඔයාලට පේනවා ඇති මේ Android logo එක open වෙලා Google Assistant එක open වෙනවා. හරි. ඊට පස්සේ දැන් මම මේක ක්ලෝස් කරගන්නවා. හරි. ඊට පස්සේ මේක හරහා ඔයාලට කෝල් එකක් වගේ එන අවස්ථාවක මේක ප්‍රෙස් කරාම වොලියුම් එක එහෙම නැත්නම් මියුට් කරන්න පුළුවන්. හරි. අපි දැන් මේ ස්ටීරින් වීල් එකේ දකුණු පැත්ත
එහෙම නැත්නම් ඩෑෂ්බෝඩ් එකට අදාළ තියෙන ෆන්ක්ෂන්ස් ගැන කතා කරමු. මුලින්ම මේ බටන් එකෙන් ඔයාලට මේ ඩෑෂ්බෝඩ් එකේ තියෙන ඉන්ටර්ෆේසස් චේන්ජ් කරගන්න පුළුවන්. මුලින්ම ඔයාලට මේ ඊළඟ තියෙන ඉන්ටර්ෆේස් එකේදී ඔයාලට ඇවරේජ් කොච්චර ලීටරේට කිලෝමීටර් ගිහිලා තියෙනවද, තව ෆුවල් එකොනොමි එක, තව ස්පීඩ් එක, ඒ වගේ ඩීටේල්ස් බලා ගන්න පුළුවන්. ඊළඟ ඉන්ටර්ෆේස් එකේදී ඔයාලට ඔයාලගේ ට්‍රිප් මීටර් එක නැත්තම් කොච්චර දැනට දුවලා තියෙනවද, තව කිලෝමීටර්ස් මේ ට්‍රිප් කම්පියුටර් එකෙන් ඔයාලට කොච්චර කිලෝමීටර්ස් දැනට දුවලා තියෙනවද, ඒ වගේම කොච්චර අව එකක් මේ වෙහිකල් එක පාවිච්චි කරලා තියෙනවද, ඒ වගේ ෆන්ක්ෂන්ස් බලා ගන්න පුළුවන්. ඒ වගේම මේත් එක්කම ඔයාලට පුළුවන් මේ ඕකේ කියන බටන් එක ප්‍රෙස් කරලා හෝල්ඩ් කරගෙන හිටහම මේ ස්ට්‍රිප් කම්පියුටර් එක රීසෙට් කරගන්නත් පුළුවන්. ඊට පස්සේ මෙතනින් ගිහිල්ලා පල්ලෙහාට මේ බටන් එක දීලා ඕකේ දුන්නාම එයා ට්‍රිප් ඩ්‍රයිව් කම්පියුටර් එක කියන එක රීසෙට් කරගන්නවා. ඊළඟ ඉන්ටර්ෆේස් එක තමයි ඔයාලට ඒකෙන් බලා ගන්න පුළුවන් කොහොමද ඔයාලගේ වීල්ස් වලට තියෙන ටයර් ප්‍රෙෂර්. සෙපරේට්ලි මේකේදී ඔයාලට ටයර් ප්‍රෙෂර්ස් බලා ගන්න පුළුවන්. වම් පැත්තේ ඉස්සරහා, දකුණු පැත්තේ ඉස්සරහා, ඒ වගේම වම් පැත්තේ පිටිපස්ස, දකුණු පැත්තේ පිටිපස්ස, ඒ වගේ සේරම බලා ගන්න පුළුවන් ෆන්ක්ෂන්. ඊළඟ ඉන්ටර්ෆේස් එකේදී ඔයාලට සර්විස් ඉන්ටර්වල්ස් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඊළඟ ඉන්ටර්ෆේස් එකේදී ඔයාලට ඩිමින් කන්ට්‍රෝල්, එහෙම නැත්නම් මේ ඩෑෂ්බෝඩ් එකේ තියෙන මේකේ තියෙන බ්‍රයිට්නස් එක අඩු වැඩි කරගන්න පුළුවන්. ඊළඟට මුලින්ම තියෙන ඉන්ටර්ෆේස් එකට එයා චේන්ජ් කරගන්න. ඊළඟට තියෙන ෆන්ක්ෂන් එක තමයි මේ දැන් for example ඉස්සෙල්ලා ඉන්ටර්ෆේස් දැන් මේ ඊළඟ ඉන්ටර්ෆේස් එකට ගියා. ඊට පස්සේ අන්ඩු කරන්න ඕන නම් මේ බටන් එකකින් ඔයාලට ඒ කියන්නේ එහෙම නැත්නම් ඉස්සෙල්ලා ඉන්ටර්ෆේස් එකට මුලින් තිබ්බ ඉන්ටර්ෆේස් එකට යන්න ඕන නම් මේ බටන් එක ප්‍රෙස් කරාම එයා මුලින් තියෙන ඉන්ටර්ෆේස් එකට යනවා. ඒ වගේම ඔයාලට තවත් තියෙන ප්‍රශ්නයක් තමයි අහපු කොහොමද මේකෙදි ඔයාලගේ මේ තියෙන ෆෝල් දැනට තියෙන කැපැසිටි එකෙන් කොච්චර දුර දුවන්න පුළුවන්ද කියලා බලන එක කොහොමද කියලා අහලා තිබ්බා. එතකොට ඒකෙදි ඔයාලට කරන්න තියෙන්නේ මෙතන මේ ඕකේ කියන බටන් එකෙන් උඩට ප්‍රෙස් කරාම එයා පෙන්නනවා දැනට තියෙන ෆෝල් තියෙන ප්‍රමාණයෙන් කොච්චර දුරක් දුවන්න පුළුවන්ද කියලා. දැන් මගේ තියෙනවා මේ ෆෝල් එකෙන් කිලෝමීටර් 410ක් දුවන්න පුළුවන්. ඊළඟ තියෙන ඉන්ටර්ෆේස් එකේදී තව ඔයාලට බලා ගන්න පුළුවන් මේ ඕකේ බටන් එක ප්‍රෙස් කරාම තව ෆන්ක්ෂන් එකක්. ඒක හරහා ඔයාලට බලා ගන්න පුළුවන් බාර් chart එකක් වගේ ඔයාලගේ තියෙන ෆුවල් හිස්ටරි එක කොච්චර ඔයාලට මේකෙදී වෙහිකල් එකේදී මේ වෙනකම් ෆුවල්ස් කරාද කියලා ඒ ගැන අයිඩියා එකක් රෆ්ලි ගන්න පුළුවන්. ඒක තමයි මේ ස්ටීරින් වීල් එකේ තියෙන බටන්ස් ගැන එක්ස්ප්ලනේෂන් එක. මොනවා හරි තියෙනවා නම් ප්‍රශ්නයක් ගැටලුවක් ඔයාලට පුළුවන් මගේ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් විදියට දාන්න. ඒ වගේම මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා හිතන යාළුවන්ට මේ වීඩියෝ එක ෂෙයා කරන්න. Thank you.